හයි. ඉතින් අද මං ඔයාලට අරගෙන ඇවිල්ලා තියෙන්නේ වෙනදගෙන වගේ normal tech content එකක් නෙවෙයි. ඉතින් මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ ටෙක් බ්ලොග් එකක් කියන්න පුළුවන්. ඉතින් මේක තමයි අපේ සයිබර් චාරිකා වීඩියෝ සීරීස් එකේ දෙවනි එපිසෝඩ් එක. ඉතින් පළවෙනි එපිසෝඩ් එක ඔයාලට මතක නම් මං ඒකදී කරේ Industry Expo 2024 වීඩියෝ එක තමයි මං අරගෙන ආවේ. සෝ ඒකෙදී නෝමලි අපි නෝමල් බ්ලොග් එක වගේ ඔයාලට අරගෙන ආවා සාමාන්‍ය අපි වීඩියෝ ටික අරගෙන ඒව එක පෙළට තියලා ඒකට වොයිස් ඔවර් එකක් කරලා ඕම අරගෙන වීඩියෝ තමයි මම ගිය පාර අරන් ආවේ. ඉතින් මම හිතුවේ එහෙම අරන් ගන්න වැඩක් නෑ. මොකද තාක්ෂණික වශයෙන් මොනවද ඒක අපිට වැදගත් උනේ කියන එක ගැන ඔයාලට එක්ස්ප්ලেইন කරන්නේ නැතුව. ඉතින් මම හිතුවා මේ පාර ඒ වගේ ව්ලොග් වීඩියෝවක් කරන්න නැතුව මෙන්න මේ වගේ පොඩි එක්ස්ප්ලেইන් එකක් කරන්න ඔයාලට ඒකේ තිබ්බ අපිට තාක්ෂණික වශයෙන් සහ විද්‍යාත්මක වශයෙන් වැදගත් වෙන දේවල් මොනවාද කියන එක ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට යන්න කලින් ඔයා channel එකට අලුත් කෙනෙක් නම් පල්ලෙ තියෙනවා subscribe button එක වලපුර එක ක්ලික් කරලා subscribe වෙන්න. ඒ වගේම ඊට එහා පැත්තෙන් තියෙනවා bell notification icon එක. ඔයාලට පුළුවන් මෙන්න මේ bell notification icon එක ක්ලික් කරලා all option එක දීලා මගේ වීඩියෝස් ඔයාගේ ළඟටම ගෙන්න ගන්න. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. Industry Expo 2025. ඉතින් අද අපි බලමු Industry Expo 2025 වල තිබ පළවෙනි දේ මොකක්ද කියලා මම ඇතුළට ගියපු ගමන් ටෙක් සයිඩ් එකට අදාළව. ඉතින් ගියපු ගමන් මට බලන්න පුළුවන් වුණා ඩයලොග් ලගේ එයාලගේ ෂෝරූම් එක. එතකොට ඒකේ තිබ්බා එයාලගේ රොබොට් කෙනෙක්. සෝ මේ රොබොට් ඔයාලා දැකලා ඇති මට මතක හැටියට එයාව අපේ කෝඩ්ජෙන් එකෙත් හදලා තිබ්බා. ඒ වගේම පිටාටකත් මෙයා වගේම ගොඩක් ස්පීඩ් දුවන්න පුළුවන් රොබෝ කෙනෙක් හදලා තිබ්බා. ඉතින් ඩයලොග් එකේ හිටු මේ රොබෝට නැවෙන්න හිටගන්න මේ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් කකුල් හතරක් තියෙන රොබෝ කෙනෙක්. ඔයාලා දැකලා ඇති ගොඩක් ඔය වීඩියෝස් වල එහෙම ඔලිම්පික් අර කට්ටියත් එක්ක දුවන වීඩියෝස් එහෙම දාලා තිබ්බා දුවන කට්ටියත් එක්ක. මේක මෙයාලා කන්ට්‍රෝල් කරේ මෙන්න මේ වගේ රිමෝට් කන්ට්‍රෝල් එකකින්. මේ රිමෝට් කන්ට්‍රෝල් එකට යාලට ගොඩක් දේවල් මේ රොබෝ එක කන්ට්‍රෝල් කරන්න පුළුවන්කම තිබ්බා. ඒ වගේම මෙයාගේ රේඩාර් පද්ධතියක් තිබ්බා. ඊට අමතරව ගොඩක් තාක්ෂණික දේවල් එක ඇතුලේ තිබ්බා. හැබැයි යාලගෙන් මට ලොකුවට එක අහගන්න ඕනේ නැහැ. මොකද යාලා ලොකුවට එක්ස්ප්ලেইন එකක් දුන්නේ නැහැ මට ඇහුවට. සෝ ඊට පස්සේ තිබ්බා යාලගේ ඊට පස්සේ තිබ්බා යාලගේ ඔරුවක්. මේ ඔරුවේ නැගලා VR සෙට් එක දාගෙන මට මතකද මෙටා සෙට් VR එකක් තිබ්බේ. මේක දාගෙන ඔරු පදින්න තමයි තිබ්බේ. මට ඒක වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. අඩුතර මේක එක්ස්පීරියන්ස් කරන්නවත් බැරි වුණා. මොකද කිව්වොත් මං හිතුවේ ඒක පොඩි අයට විතරයි කියලා. පස්සේ තමයි දැක්කේ ලොකු අයත් කරලා වීඩියෝස් දාලා තියෙනවා. කොහොමද කමන්නේ. ඒකෙත් VR තාක්ෂණය හරහා ගොඩබිම ඉඳන් ඔරුවක් පදින ෆීල් එක ගන්න පුළුවන්කම හම්බෙලා තිබ්බා. ඊට පස්සේ මෙයාලගේ තිබ්බා තව එකක් අනාගත නගරයක් ටවුන් ෆියුචර් ටවුන් එකක් මෙයාලා ඩිසයින් කරලා තිබ්බා 5G එක බලගැන්වෙන. ඒ කියන්නේ ඩයලොග් 5G එක. එතකොට මේක ඇතුලේ තිබ්බා කන්ස්ට්‍රක්ෂන් ඒරියා එකක් තිබ්බා. එතකොට ඒකෙදී ඒ කන්ස්ට්‍රක්ෂන් වැඩ වලට පාවිච්චි කරන හැම දෙයකදීම යාලා 5G ටෙක්නොලොජි එක පාවිච්චි කරනවා. ඒ වගේම නගරෙ මැදින් යන විදිය දාලා තිබ්බා පොඩි ඇලක්. මේ ඇලේ ඇල සුද්ධ කරන්න රොබෝ කෙනෙක් ඉන්න එකක් යාලා තිබ්බා ඩ්‍රෝන් රොබෝ කෙනෙක්. ඒ වගේම තව දාලා තිබ්බා ටවුන් එකේ ඇග්‍රිකල්චර් සයිඩ් එක. ඒතකොට මේ ඇග්‍රිකල්චර් සයිඩ් එකේ තිබ්බා ඩ්‍රෝන් වලින් ඒකේ දේවල් ඔටෝමැටිකලි වෙන එක. මේක ඒ වගේම ටවුන් එකේ මිනිස්සුන් ඒරියා එකේ 5G තියෙන ඒ ටික යාලා ඒ මොඩල් එකේ නිරූපණය කරලා තිබ්බා. මම පොඩි ලිස්ට් එකක් හදාගෙන ආවේ මොකද මේ හරියටම පිළිවෙල මතක නැති නිසා. සෝ ඔය ටික තමයි අපි ඩයලොග් කරගෙන එකේ දැක්කේ. ඊළඟට මම ගියා ඉන්ඩස්ට්‍රියල් රොබොට් ආම්ස් වගේ දේවල් තියෙන ෂෝරූම් එකකට. ඒක නම් මම හිතන්නේ චයිනීස් කම්පැනි එකකට කොරියන් කම්පැනි එකක් තමයි නැත්නම් ජපනීස්. ඒ වගේ පෙනුම තියෙන කට්ටිය හිටියේ ඒතර. කොහොම හරි මම හිතන්නේ මං ගා යාළුවෙන් ගත්තු කාඩ් කොළ වගේ කුත් තිබ්බා. බලන්න
හරි බඩු තියෙනවා. So guys අපි ඊළඟට ගියේ එයාලා ඒ ෂෝරූම් ඒ මේන් හෝල් එකේම තිබ්බ අපේ තාක්ෂණික වශයෙන් වැදගත් වෙන දේ. ගත්තතින් ඉන්ඩර්ශියල් රොබෝට් ටාවුන්ස් වගේ දේවල් විකුණන්න කම්පැනි එකක්. මෙන්න මේක තමයි කම්පැනි එක. මොකද සොෆ්ට්නෙට් කියන කම්පැනි එක මෙයාලගේ මෙන්න මේ රොබෝට් ටාවුන්ස්. මේවා ඉතින් ඔයාලා දන්නවනේ ඉතින් සාමාන්‍යයෙන් රොබෝට් ටාවුන් කියන මේක තිබ්බා ලේසර් කටින් ඔය කියන්නේ ඉන්ඩස්ට්‍රියල් වැඩ වලට යකඩ කපන්න වගේ දේවල් වලට මේක වැදගත් වෙන. ඒ වගේම මේ රොබෝට් වලින් යකඩ පාස් ගන්න දේවල් එහෙම මෙන්න අරන් යන්න ඔය වගේ දේවල් වලට ඕනි කරන දේවල් මෙතන තිබ්බා. ඒක මේ පොත ඔයාලා ගත්තා නම් ඔයාලට එයාලා තියෙන ප්‍රොඩක්ට් රේන්ජ් එකම බලා ගන්න පුළුවන් මේ විදියට. සොෆ්ට්නෙට් මේ පොතකුත් උත්සන් ආවා. ලොකු තාක්ෂණික ගත්ති මේක ඉතින් ටිකක් පරණ මේවා මම දන්න විදිහට මේක ගොඩක් කලින් ඉඳන් තියෙන දේවල්නේ. අපි සමහර අලුත් දේවල්නේ හොයන්නේ. ඊළඟට ගත්තොතින් මම ගියා තව මිනරල් සෑන්ඩ් මේක පොඩ්ඩක් ටෙක් පැත්තටත් බලපානවා. ඒ වගේම මේක මොනවද විද්‍යාත්මක සයිඩ් එකෙන් යන එකක්. එතකොට මේකදී මේ ෂෝරූම් එකේ තිබ්බේ මේකෙන් හදන්න පුළුවන් දේවල් මොනවද කියලා මෙයාලා පොඩි chart එක දාලා තිබ්බා. මේ මිනරල් සෑන්ඩ් වල ටයිටේනියම් තියෙනවා කියලා තිබ්බා. ඊට පස්සේ කාන්දම් වලට ඕනි කරන මැග්නටික් සෑන්ඩ් තියෙනවා කියලා තිබ්බා. ඔය වගේ කීපයක් තිබ්බා. මම ඉතින් දැන් වීඩියෝ එක දානවා. ඔයාලට බලන්න පුළුවන්. එතකොට මේ වගේ විවිධ වැලි වර්ග ඒ කියන්නේ නෝමල් රෝ සෑන්ඩ් එකෙන් වෙන් කරගත්තු දේවල් ගොඩක් යාලා එතන පෙන්ලා තිබ්බා. ඉතින් ඒකත් සාමාන්‍ය වැදගත් වෙනවා. මොකද ටයිටේනියම් කියන්නේ ලෝකේ තියෙන ශක්තිමත්ම ලෝහයක්. ඒ වගේම එතෙන්දී වීදුරු හදන්න අපි සෑන්ඩ් පාවිච්චි කරනවා. වීදුරු දේවල් හදන්න. ඒ වගේම තව ඒ වගේ ගොඩක් දේවල් වලට පාවිච්චි කරන ඒවා එතන තිබ්බා. ඉතින් මම වීඩියෝ එක දානවා. ඔයාලට පුළුවන් බලන්න. ඊළඟ එක තමයි අපේ තියෙන්නේ හියුමනොයිඩ් රොබොට්. එතකොට මේක තමයි ටිකක් මගේ හිත අද්දලා ගත්තේ. මොකද ඉතින් මම මේක දැකලා තියෙනවා පිටරට තියෙනවා. මේ රොබෝ ඔළුව අත ගාද්දි එම කට්ටියට ඔළුව අත ගාද්දි යාලා දිහා බලලා හායි ඔම කියලා එයාලත් එක පොඩි කමියුනිකේෂන් එකක් බිල්ඩ් කරන්න try කරනවා. ඔය වගේ සීන් එකක් මම මේක දැක්කා චීනේ වගේ තියෙනවා මේකම. ඊට පස්සේ මෙයාලගේම තව තිබ්බා පොඩි රොබොට් කෙනෙක්. ඊට පස්සේ තව ඔය වගේ රොබොට්ස්ලා කීප දෙනෙක් යාගේ හිටියා. තව යාලගේම හිටියා ස්ටෙම් රොබොට් කියලා එකක්. ඒකෙදී එයාට දෙන දේවල් සීමිත ප්‍රමාණයක් මට මතක විදියට එයාට පුළුවන් අදින්න ඩ්‍රෝ කරන්න පුළුවන්. ස්ටෙම් රොබොට් කියලා තමයි ඒකේ ගහලා තිබ්බේ. ඊළඟට තාක්ෂණික වශයෙන් උන්නේ ආපහු විද්‍යාත්මක වශයෙන් තාක්ෂණික දේවල් වලට තමයි වැදගත් වෙන්නේ. දෙයකට ෂෝරූම් එකට ගියා. ඒ තමයි කහටගල ග්‍රැෆයිට් ලංක කියන එකට. ඒ කියන්නේ කහටගල මිනිරම් පතලක්. මේකදී යාලගේ මිනිරම් පතලේ සම්පූර්ණ ලොකු ආකෘතියක් දාලා තිබ්බා. මම වීඩියෝ එක දැන් දාන්න. ඔයාලා බලන්න පුළුවන්. ඒ වගේම මෙයාලා තිබ්බා මිනිරම් කොහොමද කියලා යාලා එක්ස්පෝර්ට් කරන්න කියලා. ඒකෙදි කෑලි අනුව මෙයාලා වර්ග කරලා තිබ්බා. ඒ වගේම කාබන් ප්‍රතිශතය අනුව මෙයාලා වර්ග කරලා එක්ස්පෝර්ට් කරනවා කියලා මෙයාලා කිව්වා. ඒ වගේම මේක මෙයාලා කිව්වා පාවිච්චි කරනවා කියලා රොකට් වල මොනවා හරි කොහොම හරි දේවල් කීපයකට පාවිච්චි කරනවා කියලා කිව්වා. නෙමිලා පැන්සල් හදන්න පාවිච්චි කරනවා අපි කොහොමද දන්නවනේ. ඒ වගේ ඉලෙක්ට්‍රෝඩ හදන්න, කැතෝඩ හදන්න මේවට පාවිච්චි කරනවා. වගේ රොකට් වල නෑ මං හිතන්නේ. මම නිකන් මතක් වුණේ රොකට් කියන එක. මොකද මේ දවස්වල මම රොකට් ගැන බලන හින්දා. ඔයාලට පුළුවන් වීඩියෝ එක බලන්න. වීඩියෝ එකේ එක්ස්ප්ලেইন කරන එක මම පොඩ්ඩක් දාලා තියෙනවා. එහෙනම් බලන්න එකත්.
three distinct forms. Fine powder down to 150 microns. Chips smaller than 2 millimeters. And lumps ranging from 10 to 25 millimeters. In total, we present 13 distinct products, each crafted with precision, each defined by its unique carbon percentage. A spectrum of purity designed to meet diverse industrial demands. From the depths of the earth to the frontiers of technology, this is more than mining. We do not merely extract a resource, we deliver the future, powered by the purest vein graphite of Sri Lanka. At the heart of Sri Lanka. මේකද තව එකක් මම යාලෙන් ඇහුවා මේවා ගන්න පුළුවන්ද කියලා අපේ සමනයෙන් අපිට මොකක් හරි ප්‍රොජෙක්ට් එකකට ඕන වුණොත් මිනරල් වලින් මොකක් හරි රිසර්ච් එකක් කරන්න අපිට ගන්න පුළුවන්ද කියලා අපේ ප්‍රොජෙක්ට් එකට. ඉතින් යාළුවා කිව්වා ගන්න පුළුවන් කියලා. සෝ මට යාළුවගේ නම්බර් එක දුන්නා මේ වේක. ඒක කොහෙද කියලා හොයාගන්න බෑ මෙතන. ගොඩක් තියෙනවා. හම්විච්ච කොළ කෑලි. සෝ යාළුවගේ ප්‍රොජෙක්ට් එකකට මොකක් හරි එහෙම මිනරල් ඕන වෙනවා නම් යාළුවා කන්ටැක්ට් කරගන්න යාළුවගේ වෙබ්සයිට් වලට ගිහිල්ලා යාළුවා වෙබ්සයිට් එක තියෙනවා. අපි යන් ඊළඟ එකට. සෝ ඊළඟට අපිට වැදගත් වෙන දේ මොකක්ද? ETX තාක්ෂණික ලංකාවේ හදන ට්‍රීවිල් එක. වා දන්නවනේ ETX කෝජ්ජන් එකෙන් හදන්නේ. ඒකක් ගෙනලා තිබ්බා. හැබැයි ඕනම් බලාපොරොත්තුනේ යාළුවගේ අර මේක කාර් එක ඒක තියෙයි කියලා. හැබැයි ඒක තිබ්බේ නැහැ. ගිය පාරත් ගියේ එක බලා ගන්න. ගිය පාරත් තිබ්බේ නැහැ. මේ පාරත් නැහැ. කාර් කම්පැනි දෙක තුනකුත් ඇවිල්ලා තිබ්බා. GNC එකයි Toyota එකේ උනුයි තව ඉලෙක්ට්‍රික් කාර් කම්පැනි එකක් තිබ්බා. මට ඒක නම නම් මතක නැහැ. බෙන්ච් හරි මොකක් හරි ඔන්න ඔය වගේ නමක් තියෙන එකක් තියෙන. අන්න ඒක. So next ඊළඟට අපි ගියා මෙන්න මේ මොකක්ද ඒක? يعني ඉංජිනේරු සීන් එකක් තියෙන. ඊළඟට අපි ගියේ මෙන්න මේක ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන අපි ඊළඟට ගියේ ශ්‍රී ලංකා ජාතික ඉංජිනේරු පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානයට. ඒතකොට මේකෙදී තිබ්බා විවිධ එකේ තිබ්බ එකේවා කොන්ක්‍රීට් ඒව තිබ්බා. ඊට පස්සේ ආලෝකය සම්බන්ධ එකක් තිබ්බා. ඒක මට ලොකුට තේරුන්නේ නැහැ මොකද්ද ඒක වෙන්නේ කියලා. ඊට පස්සේ තිබ්බා අලි වැටක් වලට යූස් කරන අර කරන්ට් කම්බි තියෙන එහෙම සීන් එකක් තිබ්බා. මෙන්න වීඩියෝ එක තියෙනවා බලන්න. ඔය ටික තමයි තිබ්බේ. ඊළඟට මම මේ පාර ඉන්ඩස්ට්‍රි එකට යද්දි බලාපොරොත්තු වෙමි කිව්වා තමයි ඉන්ටර්සෙක්ට් කියන කට්ටියගේ ෂෝරූම් එක. මොකද ඉතින් ගිය අවුරුද්දේකට ගිහිල්ලා මම එයාලත් එක්ක එයාලගේ මෙම්බර් කෙනෙක් වුණා. හැබැයි මට කිසිම අප්ඩේට් එකක් හම්බුන්නේ නැහැ. මාත් හිතුවේ නෑ මගේ ඊමේල් වලට ඇවිල්ලාද කියලා. ඊට පස්සේ එයාලත් එක්ක චෙක් කරලා බලද්දි මගේ මම වැඩි චෙක් කරන්නේ නැති ඊමේල් එකක් තමයි මම දීලා තියෙන්නේ. ඒකට ඇවිල්ලා තිබ්බා ඊමේල් යාලගේ ඉවෙන්ට් ගැන. සෝ මට ගොඩක් ඉවෙන්ට් මගේ හැරලා තිබ්බා. කොහොම හරි මේ පාරත් එයාලත් එක්ක ජොයින් වෙන්න පුළුවන් වුණා. එයාලත් එක්ක කතා බහ කරලා ආපහු ඒක ඇක්ටිව් කරගත්තා. ඒ වගේම එයාලගේ බ්ලොක් චේන් ෆ්‍රී කෝස් එකක් මට සෙට් වුණා. ඔයාලට ඒක සෙට් වෙනවා නම් මට මැසේජ් එක දාන්න. මං අදාළේ මැනේජර්ගේ කන්ටැක්ට් නම්බරයක් දෙන්නම් ඔයාලට. ඔයාලා පුළුවන් ජොයින් වෙලා කරගන්න. සෝ මට යාළුවෙන් හම්බුණා මෙන්න මේක. මම හිතන්නේ
ගිය පාරත් ස්ටිකර්ස් වගේකුවේ කීටක් වගේක හම්බුණා මේ පාර දුන්නා මෙන්න මේ ෂර්ට් එක මෙන්න මේ ෂර්ට් එක මට දුන්නා ඉන්ටර්සෙක් කියලා ගහපු සහ ලංකා බ්‍රෑන්ඩින් එක පේන්න වෙස්මුණ එකක් තියෙන වගේ මට එයාලගේ පෑනක් හම්බුණා එන්න මේ වගේ පෑනක් වාට ෆෝකස් වෙන්න මං හිතන්නේ සෝ හිතන්න බා වැඩිය මෙන්න මේ දෙක හම්බුණා ඉරනම් කීටක්ගේම තම් ගයිස් පොඩි නිවැරදිකීමක් තියෙනවා මේගොල්ලන්ගේ ඉන්ඩ්‍රෙස් කියන්නේ ෆොරින් කම්පැනි එක ලංකා කම්පැනි තමයි කොයින් සිලොන් කියන්නේ ඒකට මේ ෂර්ට් එක print කරන්නේ කොයින් සිලොන් කියන නමට මම කියන්නේ වීඩියෝ එකේ ඉන්ඩ්‍රෙස් කියලා කොයින් සිලොන් තමයි මේකේ තියෙන්නේ හම්බුණා මේ පාර කීටක්ගේම නම් හම්බුන්නේ කොහොම වුණත් ඔයාලටත් මේකට මෙයාලා මෙම්බර් කෙනෙක් වෙන්න ඕන නම් මැසේජ් එකක් දාන්න මම ඒ අදාළ කෙනාගේ නම්බර් එක ඔයාලට දෙන්නම් ඔයාලට පුළුවන් ඒකෙන් ඒකත් එයාලත් එක්ක ජොයින් වෙන්න එහෙනම් අපි යන් අපේ ඊළඟ පාර්ට් එකට මේක නන් පේඩ් ප්‍රොමෝෂන් එකක් හොඳේ ඉන්ටර්සෙක්ට් එකේ මට ගෙවලා මම මේ කිව්වේ මේ බ්ලොක්චේන් ගැන ඉගෙන ගන්න කැමති කට්ටිය ඉන්නවා නම් එයාලට මොකක් හරි වැඩක් වෙයි කියලා තමයි මම කිව්වේ. ඉතින් බ්ලොක්චේන් ඉගෙන ගන්න ඕන කට්ටිය මට මැසේජ් එකක් දාන්න මගේ නම්බර් එක මම දාලා තියෙනවා. නැත්නම් මට ඊමේල් එකක් දාන්න පුළුවන් ඔයාලට. නැත්නම් මගේ සෝෂල් මීඩියා through මට මැසේජ් එකක් දාන්න පුළුවන්. මම ඒකට රිප්ලයි කරන කෙනාගේ නම්බර එක. මට එයා මට කිව්වා මේ යාළුවෝ ඉන්නවා නම් කියන්නේ කියලා. මේකට ජොයින් වෙන්න කියලා. ඉතින් ඔන්න මම ඔයාලට කිව්වා ඕන කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න. හරි දැන් අපි යන්නේ මගේ ආසම තැනට. ඒ තමයි ඉනොවේෂන් ඇරේන එකට. සෝ ඉනෝෂන් ඇරෙන එක ගිය පාට සාපේක්ෂ ගත්තුතින් ගොඩක් හොඳ දේවල් ටිකක් තිබ්බා සමරක් කර මට එච්චර සෙට්ටුන් නෑ මොකදකුතින් ඉනවේෂන් තමයි මට සෙට්ටන ඉනවේෂන් නෙවී ඒකින්ද බං ඒවගැන වැඩිය හිතුවෙන්න ම මේ විඩුව එක ඇඩ් කරන්න පලවෙනි එක තමයි තිබ්බ ඩස්පින් කේස් එකක් ඒකනම් මොකදිය පොර පැහැදිලිකාර මටත් ඒක තේරුන්නෑ හැබැයි මංහිතන්නේ එක ගැන කුණු ප්‍රශ්නයට ගැන කුණු අර එකතු වෙලා වැඩි වෙලා ඔහේ තියනනේ නගර බද නැතිවුණත් ලොකොට කොළම පැත්ත නැතිවුණත් සමල් පැතිව තියෙනහෙම එදි ඒකට විසිදුමකිදට මට මතවිද ස්කෝල් නමේ රොයල් කොලෙච්ද කොයිද කුණෝ ෆිල්ලා වැඩි වෙද්දි වගේ ඒකෙන් ඉන්ට්‍රිගේෂන්ක් යවනවා නගර සබටරේ අදාළ තැනට එවස්සේ අදාල් තැනින් එල කුණුව එක රංයන්න ඔන්නෝම සිනත ඇති මට මතක විදියට කොමරි ඒ මල්ලි ඉන්නවනම් මේ වීඩියක බලන්නගේ මල්ලි අනිවරම පල්ලා කමිසේෂන එක වෙන්ටත් දාන්න මොකක්දයක සිරාට වෙන්න කියලා හරි අපි අන්න ඊළඟ එකට ඊළඟ එක තමයි ඩිහයිඩ්‍රේට එක ඉතින් ඒක එක්ස්පලනේෂන් එක ඒ මල්ලි කරන්නවන් රෙකොඩ් කරගත්ත ඉතින් වාඩ පුලන් එකත් මයි විඩියගෙන් බලන්න හරිට මොකක්දි කියලේ මොද එකත් මට හරිට අයිඩියන්න පැහැදිලි කරන්න සහ වැඩිපුර ඒ මල්ලිත් මේක බලනවා නම් ඒ මට පුලන් වැඩිපුර මේක පැහැදිලි කර දෙන්න මොකක්දි කියලා ලංකාවේ 40% විතර ඇග්‍රිකල්චරල් සෙක්ටර් එකේ වැඩ කරන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ක්‍රොප් යීල්ඩ් එකෙන් 50% විතර නාස්ති වෙනවා පෙස්ට් හින්දා, වෙදර් හින්දා, ඒ වගේ ෆැක්ටර්ස් හින්දා. මේක බේසිකලි කියන්නේ ඒ වගේ ෆැක්ටර්ස් අඩු කරලා ක්‍රොප් යීල්ඩ් එක වැඩි කරන්න. එතකොට මේකෙන් ප්‍රොටෙක්ෂන් ප්‍රොවයිඩ් කරනවා ඒ ක්‍රොප්ස් වලට. ඊට පස්සේ ඉරේලිය තියෙනකොට ඒ ක්‍රොප්ස් වල තියෙන මොයිස්චර් ඉවැපොරේට් වෙලා මේ සෝලර් පවර්ඩ් ෆෑන්ස් වලින් අනිදේ තමයි ෆලුට් සලූෂන්ක් හදල තිබ්බා මට මතවිද 8 වසරේ හරි 7 වසරේ හරි නංගි කෙනෙක් එයාට ඒක හදන්න හේතුච්ච කාරණය තමයි ගොඩම් වැදගත් එයාගේ නිර්මාණයට තුලා මට වැදගත් වෙන්නේ ඒක මොකද පොඩි ගෑන් ළමෙක් එයා හදලා තිබ්බේ ෆලුට් ඩිටෙක්ෂන් එක ඒ කියන්නේ එයා එයාට ඒක හදන්න හේතු වෙච්ච කාරණය ඇත්තටම ගොඩක් සංවේදී කාරණයක් කියන්න පුළුවන් මොකද කිව්වොත්
එයාගේ ගෙදරට ගංවතුර ඇවිල් එයාල නිදාගෙන ඉද්දි ගංවතුර ඇවිල්ලා එයාගේ පොත්තයා තියල තිබල තියෙන්නේ බිම වගේ තැනක කෝමහරි ගංවතුරට ඒටික තෙමිලා පොත් ඔක්කොම තෙමිලා විනාසලා ගිහිල්ලා ඉතින් මෙයාට ඒ වෙලා ව්‍යාපු අයිඩිය එකකට මෙයා හදලා ෆ්ලූඩ් ඩිරෙක්ෂන් එකක් එතකොට මේකෙදි වෙන්නේ වතුර ගේලාඟට එද්දි අරකට වතුර දැන් මේකානින් දැ මේකාන්ට ආවතින් මෙ මේ ගාන්ටාවති මුකුත් වෙන්න මෙති උඩට අවතින් ඒක තියෙනවා පොඩි වතු මොකද මක රජිෆෝර්ම එකක් වයි මට මතක තිබේ එක උඩට ගිහිල්ලා කාන්දමක්තිය කාන්දම උඩ තිනකට ලංවෙලා ඕම සින්නතයි තිබ්බේ තකොට එලාම්මයක් වදිනවා අන්න ඒවගේ සින්නත මේ යා හදල තිබ්බේ ඉතිං ඒකනම ලොක් මතකන්න මොකද දස් කීපයක් කෙනන එකට ගිහිලවිල ඒනගේ පැ දිලි කිරීම මං ගත්තතික හරි මතක නෑ බලම වීඩියෝක දාන්නම් පොඩි විඩියෝ කැලක් ඇති එකක් මන් දාන්න සෝ ඊනක එක ඊනග තමයි මම වගේ අයට ඉගැන මම වගේ ෆ්‍රීලාන්ස් කරන සහ සොෆ්ටන්ජිං වගේ මේ සුඩ දිකට බිඳගෙන වැඩ කරන්න මිනිස්සුන්ට මනුස්්‍යයොන්ට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි වතුර බොන්න අමත කියෙනවා එකැන අපේට සාමාන්‍යෙන් දවසකට වතුර ලීට 4ක්වත් අවම වශයෙන් බොන්න කියන්නේ හැබැ අපිම බොනවාද අපිට මතක් කන්න නැන්න වැඩගදදි අන්න එකට සොලුෂන්ක් විදිට කැම්බස්ස නොට මතක නෑ මරි කැම්පස් එක ගල් කෙනෙක් හද තිබ්බේ පොඩි මේ එකක් ඒකුඩ වතුර බෝතලේ තිබ්බට පස්සේ යා වතුර බෝතලේ බරත් එක්ක අරගෙන ඒකෙන් කැල්කුලේට් කන මෙත වතුර ලීට කියත්ති නොද කියලා ඊට පස්සේ මෙයා ඒක ඩිරෙක්් කරගෙන මෙයා දවසට කොච්චර වතුර බොනොද කියන එක එයාට මැල්ලක් කියනවා සහ අඩුවෙන්නම් බොන්නේ යා ඒකෙන් ඩිට මැසෙජ්ජත්දාන මොකරි ඔන්නහම සින්නක් මට මතක තිබ්බේ හරි මතකන ඇයත් ඉන්නවන දාන්න කමෙන්ට අපියන් ඊලාකට සෝ මට මතකද ම මේ එක්ස්පලේන්් කන්නේ ඉතින් වැඩිදුර එක්ස්පලේෂන් ගන්න ඕනම් අදාල කටියවෙල පොඩ්ඩක් බල්ලන් කමෙන්ට දාන්නඉතින් මොකද මටත් ඔක්කොම ඔලුවෙන හැ යාලගේ මට මතක විදිරම එක්ස්පලේන්් කරන්නේ ඒක හොඳයි මොකද කිවතින් ගොඩක් ලොකු ගණන් බෝතල් තියෙන අපිට එක කරගන්න පුළුවන් අපි කොච්චා දවසට බොනවාද ඉටික කරගන්න පුළ ස්මාර්ට් බොටල් තියෙනවා හැබේවා ගණන් හැබැයි මෙයා කියන්නේ මේක ගොඩක් අඩුවට ගන්න පුළුවන් සොලූෂන්නක් කියලා ඕනම කෙනෙක්ට ඉතිං ඉස්සාට යායක දානොත්ව තාම රිසර්ච් මට්ටමකිව තියෙන්නේ ඉස්සරට ඒවා ඉබරුවට පස්සේ හරියට කරවසේ කියන්නේ යාගේ දැන්ට තියෙන සොලූෂණ මෙන්න මෙච්චක්ත ලොකුව එක යා ට්‍රයිකනක මෙන්න මෙච්චක් විතර චූටියට එක හදන්න ඉතිං එම හදලයා මකට දැමට පස්සේ අපි බලමු එක කොහොමද කියලා එක ගල් කෙනෙක් හදා තිබ්බා එක සම්මන අපේ සපත්තු ගත්තු දින් සපත්වී තියෙන හැඩේ මෙන්න මේ වගේ හැඩයන්නේ ඒ වගේ හැඩයක් නැතුව පොඩ කර කෙලින්ම සපත්තුව අපේ කකුලේ වගේම හැඩයක් තියෙන විදියට තමයි හදා තිබේ කියන්නේ මෙහෙමැවිල්ලා මේක මෙහෙමැවිල්ල මෙහෙම යන්නේ ඔන්න වගේ එකක් ඒක යා 3D පින්ටිං වලින් තමයි හැදුව කිව්වේ යන්නේ ඇටලටික් කන කට්ටියට යාලයි කකුල්වල කෙන්ඩ පෙල්ලන එක අඩු කරගෙන ලේසින් යාරගේ ස්පොට්ස්වල වැඩගන්න පුළන් විදියට තමයා හැදුව කිව්වේ මට එයාගේ ඒකෙත් වීඩියෝ කලිප් එකත් නැහැ එයාගේ ඒගන්න ලොකුවට මීටරුන්න මට මතක විදිරම කිව්වේ ඉතින් යාත් මේ විඩියෝ බලන්නවන පල්ලැඟට කමෙන්ට් එකත් දාන්න කියලා ආරාධන කරනවා සෝ ඊළඟ එක ගත්තතින් ඊළඟ තමයි NSBM කැම්පස් එක එයාලගේ නිර්මාණ දෙකක් තිබ්බ වන් දැක් විදියට සෝ තවකත් තිබ්බ එක යාලගෙද කියන්න දන්න කොමර ඒක මට එයා එක්ස්පලේන් කරන්න වැඩි උනන්දු දැක්වෙන්න තින මේක ඩික්ලයා කරලා මංගයා ඊළඟ කර සෝ
එන්ස්ම් කැම්පසින් හද තිබ පලවෙනික තමයි ඔටෝමටික් රෙල්ල ගේට් සිිස්ටම්ක් සහ රෙල්වේ සේෆ්ටී සිිස්ටම් එක එන්හස් කිරීම කියල කර තිබ මෙ මේ වීඩියෝ තින විදිට යන්න ට්‍රේනක් එද ඔටෝමටිකල රේල් ගෙට් හැන එක සහ ආරක්ෂ සම්බන්ධය ඒකමට එක්ස්පලේනර්න හම්බු නැහැ ඉතින් එන්ස්BM එක අදාල ශිෂ්‍යයනී ඇලා කමෙන්ටත් දාන්න මොකක්ද ඒක තිබ්බිකි ඇත්තර මොකක්ද වෙන්න කියලා ඊළඟ තමයි ලංකාව හදපු ඒ මඩුලක් අනික මේක විශේෂත්ව තමයි මේක හදර තියන්නේ ස්කෝලයන් ළමේ මෙ මේක හදර තියන්නේ ග්‍රේඩ් 1-11 වෙනකං ශිෂ්‍යයින්ට එයාලගේ පාඩන් වැඩ ලේසින් කරගන්න පුළුවන් දිට අපෝලා ඒ කියල වාලට දැන්ටමත් ඉන්ටෙන්ටේ සර්ච්කෝති එක බලාගන්න පුළුවන් මේක එත්තෙක්ක වාලට පුලන් ප්‍රශ්නහන්න වාල දන්න දෙවලිගෙන ගන්න මේ දෙවල් හැම දෙයම කරගන්න පුළුවන් හැබැයි මේක නොලේජ්ජක තියන්නේ ග්‍රේඩ් 1-11 විතර මට මතක විදිර ඉතිං වීඩියෝක තියෙනවා බලන්න පුළුවන් ඒවගේම පල්ලක් ඩිස්ක්‍රපෂන් එක දාරතියන්න මේක ලිංක කපොලය එක ගට ට්‍රයි කළ බලන්න කොහොමදි කියලා ඉදි මන්නන් හිතන්න ඒක ගොඩක් හොඳයි මොකද ලංකාය පොඩි කොල්ලෙක්ගේ වැඩ ඉස්කෝලන කොල්ලෙක්ගේ ඉතින් ට්‍රයි කල බලන්න වාල එකත් ඊළඟ එක ගත්තතින් පෝටබල් බස සිිස්ටම් එක ඒකන ගේම් ෂෝල් පාච්චි කරන්න දැන් බොයිස් ශ්‍රී ලංක වලහෙම ගහන පාචි කරන්න අන්න ඒ වගේ සින්න එකක් සාමාන්‍යෙන් බොයිස් ශ්‍රී ලංකා වගේ පාච්චි කරන්නේවා ඩෙස්ක එකටම සෙට් කරලා ගැනවාප ගලවලා වෙනිකොයක තියන් බැරිදිට සෙට් කලවන තියෙන්නේ ඇයි මේ කොල්ලා හදල තිබේ එහෙමනවේ මේක ඕන තැකට අරංජන පුලන් පෝටබල් විදිේ බස සිිස්ටම්ලා එවට අර කටිර් කරන් තියෙන්නේ බස එක අරංගිල්ල මේ අදාල චයක සයින් තියෙන මේකෙන් තියලා වෛර කනෙක්කන් වෛරත්යන වෛර කනෙක්කන් විතරයි අදා සිිස්ටම එකට කනෙක් කල තියෙන ගැහුවට පස්සේ එක වැඩ කරනවා එම සින්න ඒගැන මේක ඇති විශේෂත් මංව මේක විශෂත්තුමකක්දිය ඉතින් එක තැන්ව තියෙනවා යක්ව මේක පෝටබ ලේසින් එහම ආරගෙන යන බුලන් කියන එක ගේම් ෂෝ වලට පාවිච්චි කරන බස සිස්ටම් ඒකට වඩා වෙනස් වෙන්නේ මේක පොකටබල් විදියට. ඒක වයර්ලස් විදියට පාවිච්චි කරනවා නෑ ඒ කියන්නේ මේ ඕන තරම් ගෙනියන්න ඒක පොකට මික්ස් කරලා මේක නෑ ඕන කියන්නේ වයර්ලස් විදියට දැම්මොත් එහෙම data flow වෙන්න පුළුවන් ඒකින්ද වයර් delay එකක් ඊළඟට තිබ්බා මට මේකන වීඩියෝ කලිප්පයක් නැහැ ඇත්වශම ගෝදේ ම මේ දැන් කියන්න යන එක ඒ මල්ලේ හදල තිබ්බේ පවබෑංක මේ පවබැක නිකම්නිකම් පවබැන්කන්නවේ සෝල පව ගැන එක චාර්ජ් කම්පලන් ක්‍රම කීපයක් තියෙනවා නොමල් කරන්ටිකට ප්ලක් කල්ලා වැඩ කරන්න චාච්ච කරන්න පුළුවන් ඊට පස්සේ සෝල පව විදිරත් එක චාච් කරගන්න පුළුවන් හැබැයි සෝල පව විදිිය චාච් කන පුළ මාත් යස් කරන මේ වෙද්දිත් යස් කරලත් තියෙනවා ඒක දැනු තියෙන එකක් කෝමරේ ඊළඟට මෙයා කිව්වා දැ මේක මෙයා ෆෝකස් කරන ට්‍රවලස් ලට මොකද ට්‍රවලස්ල සමාතයකට ගැවස ඉන්ටර්නෙටව GPS ට ගන්න තියෙනවන අන්න ඒකට සොලූෂන්ක් විදිට මෙයා ඒකට ඇඩ් කරන්න කිව්ව GPS සිිස්ටම සා තව ට්‍රවලස්ලට තින ප්‍රශ්න කීපයක් විසිදන්න මේ මල්ලි ඒක හදන්න කිව්වා මහරිට මතකනය කොමරි එයා එකන්නේ කනෙක්ෂණයක් නැති ඒරිය හැක දියුණත් වැඩගන්න පුළුවන් විදිට මෙයා මේක හදනොකිවේ
සෝ ඒ මල්ලි කිල්නො චීතන්තම එල තිබේ ඉන්ඩස්ෙක්ස්පකට මං ගොඩක් කලා කතාක ඇත් එක්ක යාගේ ඒ නිර්මණ ඇතමයි ගොඩක් කලාම ඇහුවේ සෝ ඒ මල්ලිත් මේ විඩියක බලනවන අනිවරෙන් කමෙන්ටත් දාන්න යාගේ ගැන හරියටම එක්ස්ට්‍රේන් කරලා ඊනකට එයාගෙම යාළුවක් ඇත්ත කෙවල තිබ මොක්කරේ හරි එයා හදල තිබ්බේ දැන් අලුත්තිංගන කාරොල තියෙනනේ ඒගැන්න මොකකර හැපෙන් හරි මොකරි වෙන්න ගියද්දී ඔටෝ බ්‍රේක් වතිය සිිස්ටම එක හැබැයි පරණ කාරල මේ සිිස්ටම එක නෑ ඇති මෙයා හදල තිබ්බේ පරණ කාරවලට මේ අලුතින් එන බැයි තියෙන මේ සිිස්ටම එක ඉන්ටර්ගේට් කන්පලන් විදිිය ටෙක්නෝජයතම එයා හදල තිබ්බේ ඉතිං පරණ වාහන පදින්නාස ගොඩක් කට්ටින්නවයි මයිකන්ටැක්ටල තින්න සෝ එයාලට වැදගත්වයි අන්න ඒක ඉතිං එයත් ඇවිල්ලා යාගේ නිර්මාණ ගැන දාන්න කොමද කියලා එයාගේ වැඩගන්න කොමද ඒටික එක්ස්පලන් කලා කමෙන්ටත් දාන්න මන දන්න කමෙන්ට දායි කියල කට්ටිය මොකද යාරයි දෙවල් එඩිට නොට කැමති නෑන එකින්ද මොත් වල කැමති නම් විතරක් වල් පුලන්කම සක්ෂණ කවටික බෙදාගන්න බෙදනවනම් හොඳයි සෝ ඊලක එක තමයි ඊලක තමයි කියන්නේ අපි දැන්ට පාවිච්චි කරන්න ශූ පොලිෂ්ක තියෙන්නේ ඒ ශූ පොලිෂ්ක අපි හදන් ශූපලිස්සක හදල තියෙන්න්න මනාගෙන්ද පෙට්‍රෝලියම් වලින් පෙට්‍රෝලියම් ඔයගේ දෙවල්ටිකක් දාතම ඕක හදර තියෙන්නේ හැබැයි මේගොල් හදර තිබ්බා ඒක ඒගන්නේ මොනාද හද බීවක්ස් බීවක්සලින් හදල තිබ්බේ පොලිෂ්ක සුදු පොලිෂ්කත් තියෙනවා ඒ වගේම කලු පොලිෂත් තියෙනවා මේක හදන්න කිසිමිදියකින් කෙමිකල් ලියස් කර නැහැ එකන ස්භාවික පොලිෂයක් විත මෙයාල හදර තිබ්බේ ඉති ඒක සයින්ස්ටෆික් පැත්තෙන් තමයි වැදගත් වෙන්නේ ඉතිං වල වැදගත් දෙක වටන් මංහිතයක හොඳයි කිය මොකදකිවති පෙට්‍රෝඩියම් වලින් කෘතිම රවලින් ප හදන පොලිෂයකට වඩා ස්භාවික දෙයකින් හදන පොලිෂය ගොඩක් හොඳයි කියන එක මට හිතුන එකින්සා මංහිත මේ ඒකත් ඇට්කාන් මේ විඩිවල සෝ ඔන්න ඔහොම තමයි අපේ එක ඉවරුනේ ඉති මීට වඩා දෙවල් ඒ ඇතුළ තිබ්බා මිරල් සෑන්ඩෝ විතරමන කෑම බීම තිබ්බා ඇඳුම් පැල්දුම් තිබ්බා සපත්තු තිබ්බා නිරස්සේ තවත් මට රිලට නැති වුණට වාර රිලට නවා ඇති කියල හිතන දෙවල් ගොඩත් තිබ්බ ඒ වගේම විජය මිනිස්කුරු තුන පාය හදන කුළුබඩු කැම්පන ඇතින් අන්න යාලා තිබ්බා චෙෆ් ඩොන් මට මතක විදියට ප්‍රසිද්ධ චෙෆ් කෙනෙක් ඇවිල්ලා යා ෂෝය එකක් කරා සලා දෙයක් හදනට ම එක වීඩියෝත් අරගෙන තියෙන ඉතින් ඒ වීඩියෝ සීරියස් එකම නෝමල් බ්ලොග්ගක් විදිර ම මෙතිනින් හට ප්ලේ කරන ති වාට පුලන් එක බලන්න ඉතින් බලන්න වාලට වැදගත් දල්තිනවද නැද්ද කියලා ඉති මටලා වැදගත් තුන්නක් සමහරත්දේවා මොද යුතින් මෙලෝරක් නෑ මට අනුවන ය මට වැතගත් තාක්ෂණික සහ සයින්ටික් දෙවල් විතරයි ඉතින් වාට වැදගත් දල්තියන බලන්න තව ආර්කිටෙක්ච සම්බන්ධයෙන් නුත් එකක් තිබ්බ එක ලස්සන ආකිටෙක්කයකු ඉගැන ඒගැන ආගිටෙක් මොඩල් ඇත් තිබ්බා ඒකන මට පොඩ හිතගයා මොදවිදෙන් ලස්සන විදියට එක ඩිසයින් කර තිබ්බ එකෙදර සඉතින් ඔයටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ මේ ඉන්ඩර්ශක්ස්පක ඉතින් ගිය පාට වඩා ගොඩක් හොඳ ඉනෝෂන්ස් තිබ්බ මෙතන තව එකත් තිබ්බා එයාල් හදා තිබ්බ හයිඩටන් සහ පෙට්‍රල් එකතු කරලා දුවන බයික ඒකනම් අයොන්ද ඒකනම් ඇතරම අලුද්‍යයක්ද පනති අධික මට හිතාගන්න බෑ සෝ වාල ගදස වාල පල්ලයින් කමෙන්ට් කරන්න තව එකත් තිබ්බා ඒක තයි මගේ හිත ගියපු මේක ඒ තමයි මනසින් පාලනය කන්න පුළුවන් ඩ්‍රෝන් එක ඇතර මාත් හිදිරිටිය කොහමද මනසින් අපි දෙයක් අනි කෙ ගැන දැයි ලොන් මස් ගන චිප්පයක් කයි කරන්නවල් දන්න ඇැබයි මට ඕනු වුණා එහෙම නැතුව ගන්නේ කිසි විදිකින් මොලේට දෙයක් සම්බන්ධ කරන්න නැතුව හඳුරගන්න හැබැයි මට ඕනි කෙන දන්න ඒක තිබ්බේ ඒක තිබ සාමාන්‍ය විදිර මඟර ඉසලවාලට පෙන්වේ එන්ස්BM කැම්පස්ස කර ආම් කන්ට්‍රෝල් කරන ඒසින්න අන්නේ වගේම ගත්තමයි
ඒ වගේ මර අතර සම්බන්ධ කන වගේම නාලට ඒක තියන්න පොඩි මේ කන්නඩෙක එකක් දාන්න එක ඉස්සරා තියෙනවා මේ දෙකට කියන්නේ මට එක කියන්න නම්මනං හරිට මතකන කෝමරි යාලයක ඉන්ඩස්ට්‍රියල් ප්‍රජෙක්්ක් විදිට යාල කරන්න යනකව ඉට ලොකු ඩෝන්න තියෙන කිව්වා ඒක මයින්ඩෙන් කන්ට්‍රෝල් කරල අවන් පුලංකෝ කිලමිට 10ක් දුරට පොඩි ඩ්‍රෝන් එක කිලමිට 10ක් දුරට අවන් පුලන් කිව්වා යක යාල ඉට ලොකු ඩ්‍රෝන්සුත් අත්තා බන්න කියල මට ලිංක් හිටන් එවලති බැයි ලිංක වැඩ කරන්න කොමුණත් ඇය හලබන්න මංග නම්බර තියෙන ඇය හලබන්න මොකද කියලා එක ලිංක වැඩ ගන්න කියලා ඒම සින්නක් කියලා හද තිබේ වගේ මෙයාගේම තව කම්පැනි අත්යනකු ඒ කම්පැනි එක හද තියෙනවා ඒ අයි පාච් කර මට හරිට මතගෙන එක මෙතඩ්ඩවාද කියලා කොමය මංතන්න අප කැමරාදාලා කටින් කැමරාදාලා ඔහොම කරන්නේ අන්න ඒසින්නකම මෙයා ඒ අයි පාවිච්චි කරලා ඒ පරීක්ෂණ ස්කෑන් ඔක්කොම කරලා ලෙඩේ හරිටම තියෙන තැන ඒවා කරනවා කියල කිව්වා මටත් ෆ්‍රී කරගන්න පුළුවන් කිව්වා යාල හෙමස්සත් එක්ක ඉන්ටර්ගේට් කරලා තියෙන කිව්වා මේ සිිස්ටම් එක ඉතින් ඔල හෙමසක ගතින් එක අත්තින්න පුළුවන් ගීල බලන්න ෆ්‍රීනවේ හැබැයි සල්ලිවලට මහිතන්න අර නෝමලි කැමරාදාල කරන්න එකට අසූදාහක් යනවනම් මේකට 15,000 වගේ පොඩි ගානක් යන්නේ 15,000 5,000 කරි මට අරිමතක නෑ කොමරි ඒවයි පොඩි ගානක් යන්නේ ඉතින් බලන්න කොහොමද කියල එකත් ඒවයි ගොඩක් දෙවල් තුනත් තිබ්බයාගේ මේගේ තවකත් තිබේ කරමට හරි මදන මොකද කියලා ඔය අර්ධක තමගේ හිත ගිය ඊට පස්සේ තව එකක් හම්බුනාමට ඒ ඉන්වේෂන් නරයන එකේදී මගේත් පොලි ප්‍රජෙක්්ටිකක් මේ දස්සිදි ප්ලෑන් වේගෙන යන ඉතින් ඒකරත් ඕන නිසා මං ගත්තා ශ්‍රී ලංකා ඉන්වේෂන් ඔන්නකොද නැශනල් ඉන්වේෂන් ඒජන්සි කියලකත් තිබ්බ අන්න ඒකින් දුන්නා මෙන්න මේ ඉන්වේටර්ස් ලොග් බුක් කියන එක ඉතින් මේක තියෙනවා කොහොමද කියලා යන්න ඒගැන්නේ ඉනෝටව දෙයක් කරදදි කොහොමද ප්‍රසෙස්ස අපි කරන්න ඕනි කියලා පලන එක තමයි එක්ස්පලෝද ප්‍රබ්ලම කියන්නේ තියෙන ප්‍රශ්නය ගැන එක්ස්ලෝ ගන්න කියන හොයන් කියන ගැන ස්ටේප් වන්න දියට මොකක්ද මවන් සෝල්කන් ට්‍රයි කන්න ප්‍රබ්ලම් එක ඉට පස්සේ මොකක්ද අපි සජස්කාන්නේ එකට අන්නේ වගේ ස්ටප් කීප ඇත්තියෙනවා අපිය ගැන පස්ස කතා කරමු වෙන විඩියෝ හැකි සමෙන් මේ පොතත් මට හම්බුනා ඉතින් ෆ්‍රී ඉතින් හම්බිච්තය ගතින මෙන්න මේකයි මේකයි මෙන්න මේ පැනතය හම්බුනේ ඔයටික තමයි ඉතින් කතාගන්න දෙන්නේ ඉතින් මේක තව එක හම්බුනා මේක ප්‍රමෝෂන් විඩියන්න වේ එක සම මේවා පෙන්න්න ඔයාලමට යෝති ම මේටික පෙන්න්න කම්පැනිවල් කටි බලන්නන එනම් අපියන් අපේ ලොග්ගේ නොමල් වීඩියස් ටික බලන්න මට කොට් කරගත්තු නොමල් විඩියස් ටික බලන්නයන් එක බල් ඉවරලා ඉතින් වාට පුළුවන් වීඩියෝක ඉවරගන්න ඉතින් වීඩියෝක හොඳනම් වාලා කමෙන්ට අනිවාරෙන් වාලාගේ ඔපිනින කොන්න වීඩියෝ ගැන වාල්ට දෙයක් මේකින් ගන්න පුළුවන්නාද කියන එකන පලකම සක්ෂණය දාන්න වගේ වාට මොහත් ප්‍රශ්න තියන ඒවත් දාන්න පුළුවන් සමාර ප්‍රශ්න ඉනවේෂන් දෙවල් ගැන වලහනවන ඒව ගැනමන් ලොකුවට දන්න සමාර දේවල් ගැන ඉතින් එයාල ඇවිල්ලා කමෙන්ට් දාලා තිබොතින් වාලබල යාලන් ප්‍රශ්න අහන්න යාලගේ දේවල් මොනාද මේ මොකක්දක වෙන්න ඒව ගැන සෝ ඉනවේෂන් නරයන එක තව තිබ්බා ආටිස්ලට ලෙද වලින් හදපු දෙවට තිබ වගේ ලෙද පස් තිබ මොරටු කැම්පසිතම එක කල තිබේ මතැන ෆැෂන් සම්බන්ධව ඉන්න කට්ටි තමයි ඉරස බල්ලොන් පුුණු කරන්න ගන්න ලෙද එකක් හදා තිබ්බා ඒ වගේ ගොඩක් දෙවල් තිබ්බා තව බයෝමැටිකලි දේවල් ගොඩක් තිබ්බා ඉනවේශනරයන එක හැබැයි ඒවමට ලොකුවට සෙට්ටුන්න එක සමඟ වීඩියෝ ගත්තෙන්න මගේට අවධානය දුන්නන්න ඉතින් ඔයාල ඒවක දන්නම් පලෙන් කමශෂන් එක දාන්න අපි බල කමෙන්සක්ෂණ එකදී අනිත්‍යවටික ගැන සාකච්ඡා කරමු ඉතින් අදරම සමුගන්නවා චැනල සබස්ක්‍රයිබ් කරලා වීඩියෝක ලයි කරන්න අමද කරන්න පා ඒ වගේම කලින්කු වගේම මේ වීඩියෝ එක ගැන වාගේ අදසත් පල්ල කමශෂණ දාන්න ඒ වගේම වාලට ඊළඟට තියෙන වීඩියෝ ගැනම්ම පොඩ්ඩිං ගත් දෙන්න ඒ තමයි ඊළඟට පැරගෙනවා ඒ සම්බන්ධය වීඩියෝ බොහෝ දුරට ඒයි දෙකක් ගැන අරගෙන එන්න ඉතින් ඒකටත් වාලා රෙඩියෝලා ඉන්න චැනක් සස්ක්‍රයිබ් කර තියාගන්න ඒවත් බන්න වන්න එන ඊළ විඩියෙන් හම්බෙමු ගුඩ් බයි
ඉතින් වීඩියෝ එකේ ඉතුරු ටික බලන්න ඕන නම් මගේ Day of Aalokadev YouTube channel එකට යන්න. ඒක මම සාමාන්‍ය vlog එකක් විදියට මේ වීඩියෝස් ඔක්කොම ටික අරගෙන එන්නම් Indus Expo එකේ. Goodbye.